මේ තියෙන්නේ WhatsApp OX කියන WhatsApp mode එක link device 100ක් support කරන WhatsApp mode එකක්. ඒ වගේම මේකේ විශේෂම දේ තමයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. WhatsApp plus features free ගන්න පුළුවන් මේ WhatsApp mode එකේ කිසිම අවුලක් නැතුව. හරිද? ඉතින් වැඩි කතා නැතුව බලමු මේ WhatsApp mode එක මොන වගේද කියලා. ඒ වගේම මේකේ තියෙන features මොනවද මේක කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Data Hackers official YouTube channel. හරි ඉතින් app එකේ download link එක මම description එකේ දාලා දෙනවා. ඉතින් ගිහලා download කරගන්න. download කරලා පස්සේ මේ විදිහට normal WhatsApp එක වගේම තමයි පේන්න තියෙන්නේ. මේ විදිහට අපේ mod එක තියෙනවා. mod එක open කරගත්ත පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේකේ active and continue කියන එක click කරගන්න. ඊට පස්සේ මේක මෙහෙම තියලා ඔයා යන්න මේ විදිහට ඔයාගේ normal WhatsApp එක. normal WhatsApp එකට ගිහලා normal WhatsApp එකේ dot තුන click කරලා link device කියන option එකට යන්න. ඊට පස්සේ link device කියන එකට ගිහලා මේ විදිහට අපේ cam එක open කරගන්න. cam එක open කරාට පස්සේ අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන ඔයාගේ අර OX WhatsApp එක ඩවුන්ලෝඩ් කරලා mod එකට ගිහලා mod එකේ login කියන එක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරලා QR එක ජෙනරේට් වෙනවා. QR එක වෙන ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. වෙන ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහගත්තට පස්සේ අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ විදිහට අපේ normal WhatsApp එකෙන් ඒ ගහගත්ත QR එක තියෙනවානේ. අන්න ඒ QR එක ස්කෑන් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඇල්ලුවට පස්සේ බලන්න පුළුවන් login කියලා normal WhatsApp එකේ පෙන්නනවා. ඒත් එකම WhatsApp OX කියන විදිහට පස්සේ බලා ගන්න පුළුවන් චූටි වෙලා වගේ මෙන්න මේ විදිහට මේ QR එක තිබ්බ තැන මේ විදිහට වැටෙනවා loading your chat කියලා. හරිද මේ chat එක load වෙන්න චූටි වෙලාවක් යනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි WhatsApp එකේ chat ටික load වෙන්නේ. chat ටික load ලා වුණාට පස්සේ මේ විදිහට අපිට WhatsApp එකේ initialization කියලා බලන්න පුළුවන්. මේකට චුට්ටි වෙලාවක් යනවා මේ process එකත් හරියන්න. හරි ඉතින් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි WhatsApp එක open වෙන්නේ. මේ විදිහට අලුතෙන් ඇඩ්ලා තියෙන features මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් WhatsApp OX එකේ. හරිද? මේ විදිහට okay දෙන්න. මේකේ අලුත්ම Play Store update එක තමයි mod කරලා තියෙන්නේ. ඒ හින්දා කිසිම ඔලුවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ dot තුන click කරගන්න. ඊට පස්සේ setting වලට ගිහලා help app info ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WhatsApp OX v10.1 version එක 2.23.74 by Osma කියලා තියෙනවා. එතනින් මේ විදිහට back වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඒ setting එකෙන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ appearance වල WhatsApp plus features set එක මේ විදිහට බලා ගන්න පුළුවන් plus features ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට WhatsApp එකේ setting වලට ගියලා setting features set එක privacy features set එක මේ විදිහට බලන්න මේක ඉන්නේ කියවලා බලන්න. media features set එක ඊට පස්සේ other setting මේ විදිහට general home screen chat history notification UI style ඔය ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට clean WhatsApp backup and restore update about ඔය විදිහට තමයි WhatsApp එකේ ඒ set එක තියෙන්නේ. හරි ඉතින් ඔය විදිහට තමයි WhatsApp mode එක තියෙන්නේ. මේකේ විශේෂම දේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WhatsApp එකේ මෙන්න මේ විදිහට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට WhatsApp plus premium sticker උනත් බලා ගන්න පුළුවන්. කිසිම අවුල නැතුව ඒවත් use කරන්න පුළුවන් මේ WhatsApp එකේ. හරිද? මේ තියෙන plus sticker උනත් use කරන්න පුළුවන්. කිසිම අවුල නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම premium use කරන්න ඕනේ නැහැ. කිසිම සල්ලි ගෙවීමක් නැතුව normal use කරන්න පුළුවන්. හරි ඔය විදිහට තමයි WhatsApp OX අලුත්ම අප්ඩේට් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා download කරගෙන බලන්න com.gb WhatsApp com.universe.messenger package name දෙකෙන් මම app දෙක දාන්න. ඔයාලට කැමති එකකින් download කරගන්න. හරි එහෙනම් කොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්.